ආයිබෝවන් කියලා පිළිගන්නවා යමා රියට් YouTube channel එකට. රැවුල කපල දෙන්න පොඩි එකා වගේ ඉන්න. ඉතින් අදත් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. සද්දේ වහලා හිටියට හිතන්න එපා බයේ සෙල්ලම. බලාගෙන ඉඳපන්. අවශ්‍ය තැනදී අවශ්‍ය වෙලාවට අනේ මන්ද මේ විනාගේ මොකක් හරි සෙල්ලමක් ගැන තමයි කියන්නේ. මේ සෙල්ලම මොකද්ද කියලා තාම කිව්වේ නෑ. අපි බලමු ඉතින් ඉස්සරහට මෙයාගේ තව වීඩියෝ එකේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ නංගි කරන සෙල්ලම මොකද්ද කියලා. ඔයාලා මොකද්ද හිතන්නේ මේ නංගි අතෑරියේ නෑ කියන සෙල්ලම? දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියාගෙන බලන්න. මේකනේ බං ගෑනුනේ බං බලපංකෝ උදව්වක් කරන්න ගියත් අර ගෑණිගේ ලොකු කමනේ. ගෑනු මෝඩයි බං. ඉපතක් උනත් ඇත්තටම hina ගියා ඒකට තමයි. මිනිස්සුන්ට hina වෙන්න හොඳ නෑ. ඒ වුණාට hina යනවා බං. Exercise partner. ළඟ ඉන්න. 1 2 3. ඒක ඉස්සරහා පොන්ද කඩා ගන්න වෙන්නේ. පොන්ද කඩා ගන්න වෙන්නේ. වැටෙනවා මොකද? හරි 1 2 3 4 සැලෙන්නේ. 1 2 3 4 1 2 3 4 1 2 3 4 1 2 3 1 2 3 මේ මකුලේ එකට පනිනවනේ 1 2 3 1 2 3 දහම් මේක දාන් කරන්න කකුල ස්ටයිල් එකේ මගේ පොළේ හැක් දෙනවා 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 1 2 1 2 1 2 1 2 1 1 1 තොලා මේ මොකට මේ ගෑනු වීඩියෝ දානවද මන්දව? අඩුම තරමේ ලස්සන ඇඟක් හරි තිබ්බනම් කමන්නේ. පාත් එක්ක වගේ බා. බලපංකු කැත චාටර්නේ මේ මන්දයි ඉතින්. මුතංගේ නල්ලෝ බොඩමංග ඒ සුදු අම්මා මුගදානි හැම චිත්තෙම කතා කරනවා මට මොකද පිසියක් වගේනේ මේ වා චූටි බඩක් ගෙනාවා මොනාද ගෙනාවේ මොනවද දන්නවද මොනාද කියන්නද එපාද කියන්නකෝ ඉතින් බලන්න පෙන්නන්න කො පෙන්නන්න මෙන්න වඩු බලන්න බඩ මොනාද කියන්නකෝ මොනවද සම්මුතන්ගේ නල්ලෝ බොඩමංග සම්මුතන්ගේ නවා කොහොමද කතා ඕයි ඒ අම්මට තිරි කොහොමද එහෙන් බලන්නකෝ සොයිස් එක බලන්නකෝ අබුතාවේදී මෙතන තියෙනවා එකක් ඉන්න කොම් ගන්නද සස පොතයි මෙතන තියෙනවා රවුටන් ගෙඩි 20ක් විතර ඔය සොත්තර මත ගෙනාව සම්බුතන් ගෙනල්ලා නෑ නෑ ඔයාට නෙමෙයි සම්බුතන් කණ්ඩ හොඳ නෑ මට ඔව් එහෙනම් මම යනවා ඈ කොහෙද යන්නේ මොකද ඔය කතා මං සම්බුතන් කනු ජෝල්ද ගන්න පෙන්නන්නවා බලාගෙන ඉන්නකෝ ආත හිතේ ආත හිතනවේ අඹුරක් කන විදිහට ඔව් අනේ ඉස්සර මුම් බලන්නේ උන් කනුවේ උන් කනවා කන්න අම්මෝ ගිලෙයකෝ හොඳයිද හොඳ නෑ ඉතින් ගෙනාපු එකනේ කවන්න නැද්ද කමන්න කාලා දාන්නම් ඉතින් මොනා කරන්නද එහෙනම් අපි තරහේ අපි ගියා කොහෙද යන්නේ හා මං හන සම්තන් දික් කන්න ඔක්කොම කන්න bye bye bye
මොකද්ද බං ඒ බැලුවේ? අපිට ඒකෙන් ගන්න පුළුවන් පාඩම තමයි රබුටන් ගෙඩියක් හරියට කන්නේ කොහොමද කියන්නේ. හුරතල් කියන්නේ මාරම හුරතල්. කොරෝනා බෙහෙත් වලට වතුර කවලම් කරලා පසු කාලීන විද්‍යාව උන්ට මේ අර බලපාන ආකාරය තමයි මේකෙන් පේන්නේ. ආතත් මැජික් වගේ අලුත් වැඩක් පෙන්නුවා මම හිතනවා කොල්ලෝනේ බං ඉතින්. කොල්ලෝ කොහෙද කියන්නේ ඉතින් ආතල් එතන. හැබැයි ඉන්න විදියට නම් කහ පාට එකක්වත් කාලක් දන්නේ නැහැ. කොල්ලොන්ට ඉතින් ආතල් ගන්න තැනක් අදාළ වෙන්නේ නැහැ. හැබැයි අර බේසමට සම්මානයක් දෙන්න ඕනේ. අච්චර අර අලියෙක් වගේ එකෙක් ඒක බැහැලා ඉන්නවා. නනි? お前はもう死んでいる。කප්රුගේ කෙනුත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හොඳයි. ට්‍රැක්ටර් පදිනව අපිට ඕවා මක්කට. කුඹුරු හානකොට දෙරේ. යකෝ ඇඩ්මිනුත් මාර ආතල් ඇඩ්මින් කෙනෙක් ඉන්නේ. දැක්ක සෑහෙන්න පෝස්ට් ගොඩකට ආතල් කමෙන්ට් දාලා තියෙනවා. අල්ලි කුඹුරු හානකොට තමයි තේරෙන්නේ. ඇයි බම් මේ ගෑනුන්ට ෆේමස් වෙන්න අයියෝ දන්න එක කියපල්ලා. මෙයාටත් ඉතින් අර කුක්කු දිලයකට වගේ තමයි කියන්න තියෙන්නේ. දැන් මුන්ගේ ළමයි ලොකු වෙලා අම්මගේ නාඩගම් ටික දැක්කම තමයි ආතල්ලක තේරෙන්නේ. No! God, please, no! No! ඔව් ලස්සන ගස් ටිකක් තියෙනවා. අත්‍තරම ලස්සන ගස් ටිකක් තියෙනවා මේ වීඩියෝ එකේ. මේ ලස්සන මානම් ගස් ටිකක් දුවත් තියෙනවා. ෆයිනස් ගස් ටික නම් මාර ලස්සනයි නේ. මුන් කෙල්ලකුත් ඇවිදන් යනවා. මාර ලස්සන වීඩියෝ ෂොට් එකක්. Oh hell no! පිටාලෝඩේ හිටපතුනේ අංක 7 ජර්සිය දාරමින් සංජු පන්දුවාරිය ක්‍රියාවේ යාබර පිටාලෝඩේ හිටපතුනේ විශ්වජිත් සුදානා වාඩේ සිරුරෙන් වුවත් වෙල්ල කරන පන්දු පහරවල් වල විශේෂත්වය විශේෂ පහරවල් වල තියෙන යකෝ කට්ටියම කන්ෆියුස් වෙලා ඈ. අඩේ සිරාට මොකද්ද බං ඒ උනේ? සිරාටම මේ Google Map එකේ බලාගෙන ආපු ඩයල් එකක්ද දන්නේ නැහැ. එතන මං හිතන විදියට ඉස්සර මෙහෙම U-turn එකක් තියෙන්නේ නැති. Google Map එකේ පරණේවනේ වෙන්න සමහරක් වෙලාවට. ඒ පාර අයින් කළා දැන් ග්‍රවුන්ඩ් එකක් අතර. ලං ගියාම ඉතින්. උගේ වරදුත් නැහැ. Oh my god! Wow! ඒ මාමට නම් පුදුම ශක්තියක් තියෙන්නේ මේ. ඇත්තටම නියමයි. ඇත්තටම මේ වගේ කට්ටිය අපි අගය කරන්න ඕනේ. මොකද බලන්න කොච්චර හයියක් තියෙනවද කියලා. බලන්න. ආ ගැම්මක් තමයි ඈ. ආසනද්ද මගේ තක යන ආසලංග එකතු කරගම නුඹ ගාවම කැරකෙන්නේ පොරොන්දුවක් මෙමුද අපි අතර දාපම් මගේ කරට මගේ මෙහෙම කෙරුණ ගෙවල් වලට නම් ඉතින් අර මිරිස් ගල් එහෙම ඕනේ නැති වෙයි. මොකද මේ අඹරන ඇඹරිල්ලට ඉතින් මේ මිරිස් නෙවෙයි තව වෙන මොන හරි ලොකු දේවල් අඹර ගන්න පුළුවන්. Okay.
අඩේ කිසි ගැළපීමක් නැහැ නේ බං. ඒක රැප් එකට මේ කලයක් කුකුලේ තියාගෙන ඉන්න එකක් හරියනවා. කිසි ගැළපීමක් නැහැ. හරියට නිකන් චිකන් කරේ ලොසින්ජරයි වගේ. Oh, God! Weed? Yes. Drugs. What is this? Chai? No, I don't weed. No, it's chai. No, it's sweet. No, it's tea. It's sweet. Oh, sweet. That's tea, man. Tea, the sweet. Weed tea. Mongol ke Whoa. Take murni. ඌනම් මචං ලෝකේ කාලා වතුර බීපු එකේ. යකෝ තේකොළ පැකට් එකක් ගංජා කියලා විකුණන්න කියන්නේ. මාර ඩයල් තමයි ඉන්නේ. ලංකාවෙත් නැතුවම නෙමෙයි. අර කොටුවේ පළවෙනි හරස් වීදියට ගියාට පස්සෙත් මේ වගේ තමයි. පට්ට ලෝකල් හැබැයි ඔරිජිනල් කියලා තමයි විකුණන්නේ. අහුවෙන මෝඩයොත් ඉන්නවනේ ඉතින්. ඉතින් අපිත් පොඩි ගානේ මල් බයිසිකල් වල ගියා. හැබැයි ඉතින් මෙහෙම ගියේ නෑ. පාඩුවේ ලස්සනට වාඩිලා පැදගෙන ඉස්සරහට යනවා. ආයෙ රවුමක් කරගිලා එනවා එච්චරයි. මේවනේ බම් මල් බයිසිකල්. නිව් ජෙනරේෂන් පෙරහැරව. මොනා කරත් ගමන් නැහැ සංස්කෘතියට හානියක් නොකර. ඇත්තටම ඉතින් බලන් ඉන්න කට්ටියටත් මේකේ මේ විනෝදයක් තියෙනවා. ඉතින් මේ මන්නා හිතන්නේ අවුලක් නැති වෙයි කියලා. පොඩි අයනේ. බලන් ඉන්න කට්ටියට සතුටුයි නම් අවුලක් නැත්තම්, පදින අයටත් සතුටුයි නම් අවුලක් නැත්තම් අපිටත් අවුලක් නැහැ. හැබැයි ඉතින් පරිස්සමට වදින්න ඕනේ. Seriously, what the fuck are you doing? හරියක් ඒ කොල්ලෝ කවදද ඉතින් කියපු දෙයක් හරියට කරේ. හරි ඉතින් යාළුවෝ එක්ක තමයි යන්නේ. යාළුවා බයික් එකේ දාගෙන යනවා කිව්වේ නෑනේ. යාළුවෝ එක්ක යනවා කෙල්ලව බයික් එකේ දාගෙන යන්නේ. වැරදි නෑ එතන. කවුරුත් වැරදි නෑ එතන. එතන මල්ලි වැරදිත් නෑ. යන්නේ හන්දියේ කඩේට කියලා. හැබැයි කිලෝමීටර් 10ක් 20ක් 30ක් විතර දුර ගිහිල්ලා තමයි එන්නේ. ඒ වගේ තමයි කොල්ලෝ. සමහරක් වෙලාවට ගෙදරට ගිහලා යන්නේ උදේ ගිහිල්ලා හවස එනවා කියලා. හැබැයි දවස් දෙකක් ඉඳලා තමයි මේ ගමන එන්න වෙන්නේ අන්තිමට. අනුරාධපුර සංඝ සෙනවියා පිරිවනේ විසු භික්ෂූන් වහන්සේ තමයි රචනා කරලා තියෙන මහා නාම හිමි තමයි රචනා කරලා තියෙන්නේ. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ ඉඳලා මහසෙන් රාජ්‍ය සමය අවසානයේ තෙන් තොරතුරු මහා වංශයට ඇතුළත් වෙනවා. කිස්තු පූර්ව 5 වෙන හෝ 6 වෙන සියවසේ තමයි ඒක රචනා කරලා තියෙන නිදාගන්න බෑ උත්සවයක්. මිස්ටර් මා මතකයිද? එක දවසක් චිත්‍ර නැති වෙලාවක කළු ලෑල්ලේ ඇඳපු හරකා ගිරුව මකලා හුණු කොට්ටෙන් තලපු මිස්ටර් අමතක වුණාද? මං ඇඳේ නන්දි ගවයා. පාරමී දම් පුරපු 500ක් ගැල්ලදපු. කනිස්ටට ආවේ දාගෙනයි බාටා මිස් ගැහුවදා ගෙදර ගියේ ගාට ගාට පැද්දට මෙහෙම අනුන්ගේ ආට මගේ හිනේ තමයිනේ මිස් බස් එකක් ටාටා. යකෝ සතාට ගහ බුද්ධාගම කියලා දෙනවා. යකෝ දැන් ඉන්න මේ ජෙනරේෂන් එක මාර ආතල්නේ බම් බලන් ගියා. අමුතු දේවල් තමයි කරන්නේ. යකෝ ඒ ගෙවල් ළඟ ඉන්න එකෙක් ඔය බල්ලව නිදාස් කරපන්. නැත්තම් අර බල්ල ගුටි කාලේ මැරෙන්නේ. සුනක අධ්‍යාපනය. ඒකත් හොඳයි නේ. ඉතින් ගෙදර කරන්න වැඩකුත් නැත්තම් අම්මලා තාත්තලා උදව් කරන්නත් කැමති නැත්තම් බල්ලෙට හරි ඉතින් මේකේ මොනවා හරි කියලා දෙන එකවත් ඉතින් වටිනවනේ. You want it
අර මොනා නැත දත්තම්ම නම් ආතල්ලගේ ඉන්නවා මේ බුදු මල්ලි අත්තම්ම පරිස්සම් කරලා ගෙනීපන් මොනා කරත් වෙනම සම්මානයක් දෙන්න ඕනේ වට්ටන්න නැතුව එක්කන් යන එකට. මේ මොනා නැත තරුණ කාලේ අත්තම්ම හින ආතල්ලගේ හිටපු ඩයල්ලක් එන්න ඕනේ. පළගතු ආරූಢයක් තමයි ඇඟට ඇවිල්ලා තින්නේ. ඒකනේ පේනවනේ අර මූණේ ඉරියව් වලින්. ෂුවර් එකටම එක ළඟ ගෙවල් දෙක මේ ගෑනු දෙන්නේ තමයි මේ දින්නට ආරූඪ වෙලා තියෙන්නේ. මොකද අල්ලපු ගෙදර ගෙනත් එක තරහයිනේ. ඒ තරහ තමයි දැන් ආරූඪ වෙලා පිරිමහ ගන්න හදන්නේ.